අපි අද බලමුද මෙන්න මේ මල හදන්නේ කොහොමද කියලා. මේකට ඕන වෙන්නේ පයිප් ක්ලීනර්. ඉතින් වැඩි කතා නැතුව මල හදන විදිහ බලමු. අපි ඉස්සෙල්ලාම මේකට අවශ්‍ය කොලේ හදලා ඉමු. පයිප් ක්ලීනර් එකක් අරගෙන මේ විදිහට දෙකට නවා ගන්න. ඊට පස්සේ ඒක දෙකට කපා ගන්න. ඒ කපාගත්තු එක කොටසක් මේ විදිහට නමා ගන්න. ඊට පස්සේ අනිත් කොටස මේ ආකාරයෙන් ඒක ඇතුලෙන් දාලා අනිත් පැත්තට නමා ගන්න. ඊට පස්සේ එක කොටසක් අරගෙන මේ විදිහට ඔතා ගන්න. ඊට පස්සේ ඔතාගත් එක දිග ඇරගෙන මේ විදිහට ලස්සන කොලයක් හදාගමු. ඊට පස්සේ මල් පෙත්තක් හදන විදිය බලමු. මල් පෙත්තක් හදන්න මේ විදිහට පයිප් ක්ලීනර් එකක් දෙකට කපාගෙන එක කොටසක් අරගන්න. ඊට පස්සේ ඒ කොටස මේ විදිහට නමා ගන්න. නමලා ඒකේ කෙරවලත් මේ විදිහට දෙපැත්තට විදිහට නමා ගන්න. ඔන්න ආයිමත් බලන්නකෝ මේ මල් පෙත්ත හදන්නේ කොහොමද කියලා. දැන් අපි මේ මල් පෙත්ත ගැලවෙනවනේ. ඒ හින්දා අපි මේකට ගම් ගාලා අලව ගමු. මේ විදිහට හැම මල් පෙත්තක්ම අර ලෙහෙන පැත්ත බලලා ඉවරලා ගම් ගාලා අලව ගන්න. ගම් ගාපු ගමන් බිමින් තියන්න එපා. ටිකක් මේ විදිහට තද කරලා ඇලවෙනකන් ඉඳලා ඉවරලා අතාරින්න. මේ වගේ කොටස් 4ක් ඕන වෙනවා එක මල් පෙත්තක් හදාගන්න. ඉතින් අපි මේ කොටස් 4 මේ විදිහට ගම් ගාලා අලව ගමු. ගම් ගානකොට මුල කොටස විතරක් ගම් ගා ගන්න.
මල් පෙති එහෙම වෙලා තියෙනවා නම් මේ විදිහට හිමීට කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට හදාගන්න. ඒ විදිහට අපිට තව කොටසක් ඕන වෙනවනේ මල හදන්න. ඒ විදිහටම අර මල් පෙති 4ක් අරගෙන මේ විදිහට ගම් ගාලා අලව ගන්න. ගම් ගන්න ඕනේ මුල කොටස විතරයි. ගම් එක ගාලා ඇලවෙනකන් තද කරලා අල්ලගෙන ඉඳලා තමයි අතරින්න ඕනේ. නැත්තම් ඒක ආයෙ ගැලවෙනවා. ඉතින් අපිට තව ඕනේ මේ මලේ මැද කොටස හදාගන්න. මේ පාට පයිප් ක්ලීනර් කූලකින් කොටසක් අරගෙන මේ විදිහට ඔතා ගන්න. ඒ ඔතා ගන්නකොට තද කරලා හොඳට ඔතා ගන්න ලෙහෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි ඒ කෙරවලේ ගම් චුට්ටක් ගාලා අලව ගමු. ඊට පස්සේ අපි අර හදාගත්තු එක මල් පෙත්තක් අරගෙන ගම් ගාලා අනිත් මල් පෙත්ත මේ විදිහට ඒකටම තියලා අලව ගමු. ඊට පස්සේ අපි අර මැද කොටස හදාගත්ත එක තියෙන්නේ. ඒකත් මේ විදිහට ගම් ගාලා අලව ගමු. ඉතින් බලන්නකෝ මගේ මේ මල ලස්සනයිද කියලා. ඔයාලත් ලස්සනයි නම් මේ මල හදලා බලන්න. ඒ වගේම ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන මලක් අරගෙන මම ආයෙ නැවත එන්නම්. ස්තුතියි.